ඓතිහාසික සෙංකඩගල ජීවමාන බුදුරජාණන් වහන්සේසේ සම්භාවිතව වැඩවිසෙන ශ්‍රී දළදා වහන්සේ බෞද්ධ ලෝකවාසීන්ගේ අත්‍යන්ත ගෞරවයට පාත්‍ර වූ ශ්‍රේෂ්ඨතම සර්වඥ ධාතුන් වහන්සේ. ඒ ඓතිහාසික ශ්‍රී දළදා වහන්සේ වසර 16කට පසුව ලංකාවාසී ලෝකවාසී බෞද්ධ ජනතාවට සේම සෙසු සියලු ජාතීන්ට ආගමිකයන්ට නමස්කාර කරමින් ශාස්තෘ තථාගතයන් වහන්සේට තම හරසර පිරිනැමීම සඳහා ලැබුණු භාග්‍යවන්තම අවස්ථාව එළඹෙන අප්‍රේල් 18 වන දින සිට පින්වත් ඔබට අවකාශ ලැබී තිබෙනවා. ගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් පරිදි මල්ලතු අස්ගිරි උභය පාර්ශ්ව මහානායක ස්වාමින් වහන්සේලාගේත් ශ්‍රී දළදා වහන්සේ භාරව සිටින දියවඩන නිලමේතුමාගේත් සංවිධාන දායකත්වයේ සහ රාජ්‍ය අනුග්‍රහය මත පැවැත්වෙන මේ සුවිශේෂ දළදා වරුණ අපේ රටේ ලෝකයේ සියලුම පින්වතුන්ට තම ශාස්තෘ ගෞරවය අවදි කරගෙන ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කර ගනිමින් තම ජීවිතයේ ප්‍රභාස්වර අවස්ථාවක් සඳහා ලැබුණු සුවිශේෂම අවස්ථාව. එනිසා පින්වත් ඔබ කිසිදු ආකාරයකින් බාහිර අවධානයන්ගෙන් තොරව මේ ලැබෙන පුණ්‍යකාමී අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා උත්සුක වනු ඇතැයි අපි විශ්වාස කරමු. දළදා වහන්සේ යනු ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨතම ධාතුන් වහන්සේ. විවිධ ආක්‍රමණික බලවේගවලට ලක්වී එහෙත් අපේ රටේ සුරක්ෂිතව මේ ශාසන අන්තර්ධානයේ දක්වා පවතින වස්තුවයි දළදා හාමුදුරුවෝ. මේ රට එදත් අදත් මතුත් සියලුම ආකාරයේ විපත් වලින් ආරක්ෂා කරන්න, රටට දැහැමි සිතුවිලි වගා කරන්න, ඒ වගේම ආධ්‍යාත්මික ගුණධර්ම වලින් පෝෂණය කරන්න තිබෙන වස්තුවක්. ඒ නිසා පින්වත් ඔබ සියලු දෙනාම සදහැසිත පෙරදරි කරගෙන ශ්‍රද්ධා සම්පන්නව ගෞරව සම්ප්‍රයුක්තව මේ ශ්‍රේෂ්ඨ අවස්ථාව හා සම්බන්ධ වන ලෙස අපි සසුන් ලැබිව සිහිපත් කරනවා. මේ සඳහා සහාය වන සංවිධානය වන ශාසන ලැබි සියලුම ලෝකවාසීන්ට අපගේ ආශිර්වාදයක් පිරිනැමීමට අවස්ථාව කරගන්නවා. ඔබට දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා. asianmirror.lk